කුරුත්තන් මොත්තේ nothing පිස්සු බේකුදු අද සෙට්ටන අපේ සෙට් එකේ බොක්ක පිරිසුදු එල්ල කොරෆන් මරිසි ඩයල් කට්ට ගාලදු දැන ඇඩ්මිට් වී බලපම් පට්ට සැපසුදු ජෝගි නටන්නේ ඉඳගෙන අතල් ගන්නේ පිස්සු හැදෙන්නේ සඳ බබලන්නේ අල්ලවගේද ගෝව උඩ පොර වෙලා යන්නේ ෂේප් එකයි පාරයි නෑ කොකුදා ගන්නේ හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මම ඔයාලට ඔන්න දිගම දිග vlog එකක් ගෙනාවා දවස් 3ක ගොඩ කාලෙකින් තමයි vlog එකක් ගෙනාවේ ඉස්සෙල්ලාම දවසේ උනේ අපේ නංගි කොන්සර්ට් එක තිබ්බා ඒකට තමයි මම ඔය ලෑස්ති වෙන්නේ තෑගි පැක් කරලා ඔය මාල හදලා ඒවට අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා සයින් නත්තල් සීයට අපි ඉතින් කට්ටිය කතා වෙලා නත්තල් සීයා කෙනෙක්ව ගෙන්නුවා. නත්තල් සීයා කෙනෙක් ගෙන්නලා අපි අර පැක් කරපු තෑගි නත්තල් සීයාගේ අතින් තමයි දුන්නේ. එයාලා මාර විදිහට සතුටු වුණා. කට්ටියම ඒ දවසත් ඔහොමම ඉවර වුණා. ඊට පස්සේ අපි යමු දෙවෙනි දවසට. දෙවෙනි දවසේ මොකද උනේ කියලා බලමු. හරි ළමයි අපි බලමු එහෙනම් අපේ ක්‍රිස්මස් පාටි එක කොහොමද උනේ කියලා. අපි එහෙනම් ඉතින් ඒ වීඩියෝස් ටික බලන්න. අපි රෑ 12ට අතරේ දැම්මා. ඒ වීඩියෝස් උත් මේකේ තියෙනවා. අපි එහෙනම් බලමු. Mana dekat dia. Ini lagi di bawah pakai ni yang aku ni ke. Ada bag. Ada bag.
හරි ළමයි රතිඤ්ඤා පත්තු කරලා කාලා බීලා ඔක්කොම ඉවර කරලා කට්ටිය ආවා නටන්න. බලමු එහෙනම් කට්ටිය නටන වීඩියෝස් ටිකක්. ළමයි නටන්න කියන්නේ නටන වීඩියෝස් මට ගොඩක් ගන්න බැරි වුණා. නටලා ඉවර වෙලා තව ආස්කූරු ගෙනල්ලා ඒවත් පත්තු කරා. බලන්නකෝ. අනේ මට පත්තුන්නේ. හරි ළමයි. ඔන්න දැන් පාටියත් එහෙමම ඉවර වුණා. ඊට පස්සේ දවසේ හවස තමයි මේ. අපි පස්සේ දවසේ හවස ඇවිල්ලා 26 වෙනිදා වෙන්න ඕනේ. කට්ටිය ගියා ක්‍රිකට් ගන්න. පිට්ටනි ගියා. කට්ටිය ඔක්කොමලා පිට්ටනි ගිහලා සෙල්ලම් කරලා ඊට පස්සේ මේ අපි ගෝල් ෆේස් යන පිටත් වුණා. අපි එහෙනම් ඒ වීඩියෝස් ටික දැන් බලමු. හරි ළමයි කට්ටියම දැන් ඇවිල්ලා තින්නේ. අපි කට්ටියම කතා වුණා බයික් වල යමු කියලා. අපි එහෙනම් දැන් යන්න තමයි හදන්නේ. මම ළමයි ඔයාලට මේ වීඩියෝ එකට දාන්න පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මම ඒ ටිකත් මේකට දාන්නම්. ළමයි අපිට මාර වැඩක් උනේ. අපි යන්න හැදුවා කොහොමද කොච්චිකඩේ පල්ලිය. කොච්චිකඩේ පල්ලියට ගිය ගමම්ම අපි එතනට ගියා විතරයි කිව්වා මේ පල්ලිය දැනුයි වැහුවේ කියලා. ඉතින් අපිට ඇතුළට යන්න බැරි වුණා ළමයි. තිබ්බ කානිවල් එකේ අපිට එකකටවත් යන්න බැරි වුණා. මොකද පුදුම විදියට සෙනග මාරු විදියටම පෝලින් තිබ්බා. ඉතින් අපි හැමෝම රවුමක් දාලා එහෙමම ආවලම ඊට පස්සේ අපි කන්න කාලා ඉවර වෙලා ඉතින් අපි කට්ටියම ගියා ගෙවල් වල. මේ vlog එක ලස්සනයි නම් කමෙන්ට් දාලා like එකක් දාන්න. අපි එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මතකෙතු මාව subscribe කරන්න. හරි ළමයි. එහෙනම් අදට මේ vlog එක ඉවරයි. අපි වෙන vlog එකකින් හම්බෙමු. bye.